සුබ දවසක් සියලුම දෙනාට. අද මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්නේ විදුලි බිල් පතෙහි නම වෙනස් කරගන්නේ කොහොමද සහ ඒ සඳහා අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා SLEC Work YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි upload කරන videos ඔයාලට notification එකක් විදිහට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. උදාහරණයක් විදිහට ඔයාලගේ පියාගේ නමට නම් තියෙන විදුලි බිල එහෙම නැත්නම් ඔයාලා නිවසක් මිලදී ගත්තා නම් ඒ නිවස අයිති පුද්ගලයාගේ නමට නම් තාම තියෙන විදුලි බිල්පත අපි කොහොමද අපේ නමට විදුලි බිල්පත නම වෙනස් කරගන්නේ? ඉතින් මේ සඳහා පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ නිවස අදාළ ප්‍රදේශයේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගිහිල්ලා විදුලි බිල්පතෙහි නම වෙනස් කිරීම සඳහා තියෙන ඇප්ලිකේෂන් එක ඔයාලා ඉල්ලා ගන්න ඕනේ. මේ සඳහා ඔයාලට නොමිලේ ඇප්ලිකේෂන් එක ලබා ගන්න පුළුවන්. හරි. විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ තියෙන කොහෙද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ ලොකේෂන් එක අහලා දැනගන්න. හරි. මේ ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ මේ ඇප්ලිකේෂන් එකේ ඉල්ලලා තියෙන සියලුම විස්තර ඔයාලා ෆිල් කරන්න ඕනේ. දැනට විදුලි බිල්පතෙහි ගිණුම් බංකිය මේ වගේ දේවල් ටිකක් ඔයාලා ෆිල් කරන්න ඕනේ. අපි හිතමු මේ විදුලි බිල්පත තියෙන්නේ ඔයාගේ ඥාතියෙක්ගේ නමට. එහෙම නැත්නම් පියාගේ නමට. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ නිවස අයිති මනුස්සයා නමට කියලා. එතකොට එයා දැන් ජීවතුන් අතර ඉන්නවා නම් එයා කැමැත්ත ප්‍රකාශ කරලා එයාගෙන් ලියුමක් ඕනේ. ඒක අංක 1. ඊට පස්සේ අපි හිතමු ඒ පරණ විදුලි බිල්පත නම සඳහන් කෙනා දැනට ජීවතුන් අතර නැහැ කියලා. එතකොට ඒ ජීවතුන් අතර නැති පුද්ගලයාගේ දැනට විදුලි බිල්පත එන පුද්ගලයාගේ මරණ සහතිකය අවශ්‍ය වෙනවා. ඒ වගේ මේකේ කොපියක් අරගෙන ඒක ග්‍රාම සේවා තුමා හෝ තුමිය වෙත ගිහිල්ලා ඒක සයින් කරගන්න ඕනේ. එතකොට ඒ ડોකියුමන්ට්ස් දෙක අවශ්‍ය වෙනවා. ඒතර තවත් ඔයාලට ඒ නිවසේ අදාළ ඔප්පුවේ කොපියක් අවශ්‍ය වෙනවා. අපි හිතමු ඔප්පුවක් නැහැ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ නිවසට ඉඩමට බලපත්‍රයක් තියෙන්න ඕනේ. අපි හිතමු ඔප්පුවකුත් නැහැ බලපත්‍රයකුත් නැහැ. බලපත්‍රයේ කොපියක් වලට ලබා ගන්න විදිහක් නැහැ. එහෙනම් ඔයාලා ප්‍රාදේශීය ලේකම් තුමා හම්බෙලා මේ ප්‍රොසෙස් එක පැහැදිලි කරලා එයා අනුමත කරපු ලියුමක් අවශ්‍ය වෙනවා. එතකොට මේ ડોකියුමන්ට්ස් පැහැදිලිව අහගන්න මෙන්න මේ ડોකියුමන්ට්ස් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ බලපත්‍රය තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. ඒ වගේම ඔප්පුව තියෙනවා නම් ඔප්පුවේ පිටපතක් ගන්න බලපත්‍රයක් හෝ එහෙම කිසියම් නැත්නම් ආයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ලේකම්තුමා හම්බෙන්න ඕනේ නැහැ. අර මං කිව්ව දේවල් ඔප්පුව නැත්නම් බලපත්‍රය නැත්නම් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එතුමා හම්බෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා ඒ නිවස ඔයාලා මෙහෙම පදිංචිලා ඉන්නවා කියලා ග්‍රාම සේවා තුමා හෝ තුමියගෙන් ප්‍රදේශය තහවුරු කරලා ඔයාලගේ පදිංචිය තහවුරු කරලා ඒ අදාළ තව ග්‍රාම සේවා සහතිකයක් ඕනේ. එතකොට මේ ડોකියුමන්ට්ස් ටික අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලා මේ නම වෙනස් කරන්න කලින් ඒ අදාළ නිවසට ලැබිලා තියෙන හැම විදුලි බිල්පතක්ම ගෙවා අවසන් කරලා තියෙන්න ඕනේ. අවසාන විදුලි බිල්පතත් එක්කම. එතකොට මේ ප්‍රොසෙස් ටික යනවා. එතකොට මේ ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලා මේවා සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් නව විදුලි සම්බන්ධතාවය කියන්නේ නම වෙනස් කිරීම සඳහා ඉල්ලලා තියෙන පොඩි ගාස්තුවක් ගෙවීමක් සිද්ධ වෙන රුපියල් 1000ක් හෝ 1500ක් වෙන්න පුළුවන්. ඒ ගාස්තුව ගෙවුවට පස්සේ ඔයාලා මේ ෆෝම්ස් ටික ෆිල් කරලා ලබා දුන්නාට පස්සේ එයාලා මේක චෙක් කරලා ඔයාලට ඊළඟ මේ ප්‍රොසෙස් එක හරිනම් ඔගේ ડોකියුමන්ට්ස් ටික හරිනම් ඊළඟ විදුලි බිල්පතේ ඉඳලා ඔයාලගේ නම වෙනස් කරලා අලුතෙන් විදුලි බිල්පත ඔයාගේ නමට ලැබෙන්න සලස්වනවා. ඉතින් මෙන්න මේක තමයි ක්‍රියාපටිපාටිය වෙන්නේ. මීට පරිබාහිරව ගැටලුවක් තියෙනවා නම් ඔයාලට මේ ડોකියුමන්ට්ස් ලබා ගැනීමේදී ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැටලුව ඉදිරිපත් කරලා අපි කැමති ඒවට උත්තර දෙන්න අපි උදව්වක් කරන්නම්. මොකද්ද ඊළඟට වෙන ප්‍රොසෙස් එක කියලා. ඉතින් මම හිතනවා මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ආවා. කොහොමද පරණ කෙනාගේ නම අයින් කරලා අපේ අලුත් නමට අපේ නමට විදුලි බිල්පත හරව ගන්න කියලා වඩා සම්පූර්ණ අවබෝධය ආවා කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් අපි ගොඩක් කරලා තියෙනවා. විදුලිය අලුතෙන් ලබා ගන්නේ කොහොමද සහ ඒවට යන ගාස්තුව කොහොමද, ඒ වගේ විදුලි මීටරය සවි වෙන තැන කොහොමද අපි බලා ගන්න, ඒ වගේම විදුලිය CEB එකෙන් ඒ මහතුරු එන්න කලින් විදුලිය දෙන්න එන්න කලින් අපි මොනවද ගෙදර වයරින් එකේ කරලා තියෙන මේ වගේ වීඩියෝස් ගොඩක් අපි ඉදිරිපත් කරලා තියෙන. මේ වීඩියෝස් උත් බලන්න. ඒතර ඔයාලට සම්පූර්ණ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඉතින් නැවත මතක් කරනවා මේ වගේ කාර්මික වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා set වෙන්න කියලා. හරි. සුබ දවසක් සිල්මු දෙනාට. වීඩියෝ එකට like කරන්න, subscribe කරන්න, තවත් යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. සිල්මු දෙනාට සුබ දවසක්.